විශ්‍රාමිකයන් විදිහට ඔයාගේ විශ්‍රාම වැටුපට අමතරව තවත් දීමනා කිහිපයක් සඳහා ඔයා සුදුසුකම් ලබනවා. ඉතින් ඒ දීමනා තමයි රුපියල් 6025ක ජීවන වියදම් දීමනාව, රුපියල් 5000ක දීමනාව සහ මේ ළඟදි වැඩ කරපු රුපියල් 3000ක දීමනාව. නමුත් 2025 වර්ෂයේදී අලුත් රජයේ බලයට පත්වීමත් සමග මූලික වැටුප් විශාල ප්‍රමාණයකින් ඉහළ නැංගුණා. උදාහරණයක් විදිහට රුපියල් 24250 තිබ්බ PL1 කාර්යාල සහායක කියන වැටුප් කේතයට අදාළ වැටුප රුපියල් 40000 දක්වා වැඩි කරනු ලැබුවා. නමුත් ඔයා දන්නවද 2025 අවුරුද්දෙන් පස්සේ යන විශ්‍රාමිකයන්ට අර මම කලින් කියපු රුපියල් 5000 දීමනාව සහ රුපියල් 3000ක් කියන දීමනා දෙක ලැබෙන්නේ නැහැ කියලා. 2025 අවුරුද්දෙන් පස්සේ යන විශ්‍රාමිකයන්ට ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ රුපියල් 6025ක ජීවන වියදම් දීමනාව පමණයි. ඉතින් පිටින් බලපුවම විශාල වැටුප් වැඩිවීමක් විදිහට පෙනුනත් අවසානයේදී මේ වැටුප් වලට විශ්‍රාම වැටුප් ගණනය වෙලා දීමනා එකතු වෙලා අවසානයේදී ඔයාගේ අතට ලැබෙන මුදල ඉතාම පොඩි මුදලක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පැරණි වැටුප් ක්‍රමයේ අනුව ඔයාගේ මූලික වැටුපේ ආරම්භක පියවර මම මේ කියන්නේ PL1 කාර්යාල සහායක අයට සමාන ශ්‍රේණි සඳහා තිබුණු වැටුප තමයි රුපියල් 24250 කියන්නේ. ඉතින් මේකට 85%ක විශ්‍රාම වැටුපක් එකතු කරාට පස්සේ රුපියල් 20612 දක්වා ඔයාගේ විශ්‍රාම වැටුප සඳහා දාලා වන මූලික වැටුප සකස් වෙනවා. ඉතින් මේ මූලික වැටුපට රුපියල් 6025ක දීමනාව, රුපියල් 5000ක දීමනාව සහ රුපියල් 3000ක දීමනා යන දීමනා තුන එකතු කරාට පස්සේ සම්පූර්ණ දීමනාවල වටිනාකම තමයි රුපියල් 14025ක් කියන්නේ. ඉතින් අර මම කලින් කියපු රුපියල් 20612 කියන විශ්‍රාම වැටුපට මේ සියලු දීමනා ටික එකතු කරාට පස්සේ ඔයාගේ අතට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 24637යි. ඉතින් අපි ඔහොම මෙමු 2025 නව වැටුප් ව්‍යුහය අනුව. ඉතින් ඔයා 2025 අවුරුද්දෙන් පස්සේ විශ්‍රාම යනවා නම් ඔයාගේ 24250ට තිබ්බ මූලික වැටුප කෙලින්ම රුපියල් 40000 දක්වා විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 15750කින්. මේ රුපියල් 40000 කියන මූලික වැටුපට 85% විශ්‍රාම වැටුප ගැලපුවායින් පස්සේ රුපියල් 34000ක් එනවා ඔයාගේ විශ්‍රාම වැටුපට අදාළ මූලික වැටුප. ඉතින් ඔයාට හම්බෙන්නේ රුපියල් 6025ක ජීවන වියදම් දීමනාව පමණයි. අර රුපියල් 5000 සහ රුපියල් 3000 දීමනා දෙකම ඔයාට හම්බෙන්නේ නැහැ 2025 පස්සේ විශ්‍රාම යනවා. ඉතින් ඒ අනුව ගත්තහම ඔයාගේ අතට එන විශ්‍රාම වැටුප තමයි ඔයා 2025 අවුරුද්දෙන් පස්සේ විශ්‍රාම යනවා රුපියල් 40025ක් කියන්නේ. ඉතින් මේ මූලික වැටුප් වල විශාල වැඩිවීමක් වගේ පෙනුනට අවසානයේදී ඔයාගේ ශුද්ධ විශ්‍රාම වැටුපේ වෙනස ඇත්තටම රුපියල් 5388ක් විතරයි. මේ 5388 ආවේ 2025ට කලින් විශ්‍රාම ගියපු විශ්‍රාමිකයෙක් රුපියල් 34637ක විශ්‍රාම වැටුපක් ලබනකොට 2025න් පස්සේ යන විශ්‍රාමිකයෙක් ලබන රුපියල් 40025ක කියන විශ්‍රාම වැටුපක් විතරයි. ඉතින් ඇත්තටම බලපුවම විශ්‍රාම වැටුපේ වැඩිවීම රුපියල් 5388ක් විතරයි. ඉතින් මේකේ බලපෑම ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ පහළ මට්ටමේ වැටුප් ලබන නිලධාරීන්ට පමණක් නොවේ. දැන් උදාහරණයක් විදිහට විධායක ශ්‍රේණිය එහෙම නැත්නම් පරිපාලන ශ්‍රේණියේ SL1 කියන වැටුප් කේතයට අදාළව ගත්තොත් රුපියල් 47615 පටන් ගත්ත මූලික වැටුප 2025 වෙද්දී රුපියල් 72045 දක්වා වැඩි වෙනවානේ. එතකොට මේක 85%දී 85% ගත්තාම ශුද්ධ වැඩිවීම රුපියල් 20765ක්. එතකොට ඔයාගෙන් කපන රුපියල් 8000 දීමනාව අයින් කරාට පස්සේ ඔයාගේ අතට හැම්බෙන ශුද්ධ වැඩිවීම රුපියල් 12765ක් පමණයි. එතකොට අවසානයේදී මේ විශාල වැඩිවීම නැත්නම් විශාල මූලික වැටුප් ඉහළ යාමක් කියලා කිව්වට මේක ඇත්තටම අර දීමනාවල අඩුවීමත් එක්ක ඒ වැටුපේ ඉහළ යාමේ සැබෑ වාසිය ඊටාම සුළු ප්‍රමාණයක් විදිහට දකින්නට පුළුවන්. නමුත් ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. ඔබ කවුරුවත් වැටුප් පියවරයන් වල ආරම්භයක අවස්ථාවේදී විශ්‍රාම ගත නිලධාරීන් නෙවෙයි. ඔබ වැටුප් පියවර 30ක් 40ක් 25ක් 30ක් වගේ ප්‍රමාණයක වැටුප් වර්ධක ලබාගෙන විශ්‍රාම යන නිලධාරී. ඒ අවස්ථාවේදී මෙම අඩුවීම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ වැටුප් පියවරයන් වල ආරම්භක අවස්ථාවල ඉන්න නිලධාරීන්ට පමණයි. ඉතින් උදාහරණයක් විදිහට
ඔය PL එකම කියන වැටුප් කේතයට අදාළව 30 වන වැටුප් පෙවරේ ඉන්න නිලධාරියෙක්ගේ 2025ට කලින් තියෙන මූලික වැටුප තමයි රුපියල් 32150 කියන්නේ. ඉතින් මේක 2025න් පස්සේ රුපියල් 54260 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප්වල ඉහළ යාම රුපියල් 22110යි. ඉතින් මේ වැඩිවීම 85% ගත්තට පස්සේ ශුද්ධ වැඩිවීම, ඒ කියන්නේ ඔබේ විශ්‍රාම වැටුපේ ශුද්ධ වැඩිවීම රුපියල් 18793ක් පමණ එනවා. ඉතින් මේකෙන් අර ඔබෙන් අඩු කරන රුපියල් 5000 සහ 3000 දීමනාව අඩු කරාට පස්සේ ඔයාගේ අතට ඇත්තටම හම්බෙන විශ්‍රාම වැටුප රුපියල් 10793කින් වැඩි වෙනවා. මම මේ කතා කළේ රාජ්‍ය සේවයේ තියෙන පහළම නැත්නම් අඩුම විශ්‍රාම වැටුප් ලබන තනතුර සම්බන්ධවයි. අඩුම විශ්‍රාම වැටුප් ලබන තනතුරේ ශුද්ධ වැඩිවීම රුපියල් 10000ක් පමණ වෙනවා. ඒ වගේම තමයි ඔබගේ වැටුප් කේත ඉහළට යන්නට ඔබගේ තනතුර ඉහළ තනතුරකට යන්නට ඔබගේ අතට ලැබෙන විශ්‍රාම වැටුපත් මීට සාපේක්ෂව විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි ඇයි රුපියල් 8000 දීමනාවක් ඔබගේ විශ්‍රාම වැටුපෙන් අයින් කරන්නට හේතුව. ඉතින් ඒකට සරල පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තමයි 2020ට කලින් විශ්‍රාම ගියපු නැත්නම් 2025ට කලින් විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන්ට දැනට ලැබෙන්නේ 2016 ඇලේරක් 3 කියන චක්‍රලේඛයට අදාළ මූලික වැටුප්. මේ වැටුප් 2025 වර්ෂයට අදාළ නව වැටුප් පියවරයන් මත පිහිටවීමේදී නැත්නම් අලුත් චක්‍රලේඛය අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේදී රාජ්‍ය සේවකයන් සඳහා එතෙක් කල් ගෙවපු රුපියල් 5000ක සහ රුපියල් 2500ක කියන දීමනා දෙක ඔවුන්ගේ මූලික වැටුපට එකතු කළා. ඒ කියන්නේ අර මම මුලින් කියපු රුපියල් 24250 තිබ්බ මූලික වැටුප රුපියල් 40000 දක්වා වැඩි වෙනකොට ඒ ඇතුලේ තියෙනවා රුපියල් 7500ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට උච්චර කාලයකට ගෙවපු. ඉතින් මේ ගැළපීම විශ්‍රාම වැටුපට සමානුපාතික කිරීමට තමයි අර ඔබේ විශ්‍රාම වැටුපට උච්චර කාලයක් ගෙවපු රුපියල් 5000 සහ රුපියල් 3000 දීමනාව ඉවත් කිරීමට හේතුව. නමුත් ඔබ ඇයි රුපියල් 7500ක් මූලික වැටුපට එකතු කරලා අපෙන් රුපියල් 8000ක් කැපුවේ කියලා. ඉතින් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. රුපියල් 7500ක් මූලික වැටුපට එකතු කරලා රුපියල් 8000ක් කැපුවේ. කොහොම වුණත් අවසාන නිගමනය තමයි රාජ්‍ය සේවයේ 2025ට කලින් විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපත් 2025 අවුරුද්දේ නව වැටුප් මත පිහිටෙව්වත් අවසානයේදී විශ්‍රාම වැටුප්වල වැඩිවීම ලොකු දැනෙන ගානකින් නම් වැඩි වෙන්නේ නෑ කියන කාරණය. ඒක මේ ආර්ථික අර්බුදයට නැත්නම් මේ ජීවන වියදමට කිසිසේත්ම සරිලන වැටුපක් නෙවෙයි. මේ ශුද්ධ වැඩිවීම බලපුවාම අවසානයේදී විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඉන්න පහළම මට්ටමේ රාජ්‍ය සේවකයන්ට එහෙම නැත්නම් පහළම මට්ටමේ රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන්ට